මේක ප්‍රීසෙට් එකක් විදිහට හදා ගන්න ඕන. ඔයා කරන්න ඕනේ මෙතන ට්‍රැක් ස්ටයිල් එකේ නන් ගිහිල්ලා ක්‍රියේට් ස්ටයිල් දීලා අමු බයිබල් සබ් ප්‍රීසෙට් කියලා දාගත්තා. මොකද මේක බයිබල් ක්ලයන්ට් කෙනෙක්ට ගහපු වීඩියෝ එක ඇල්ලක්. ඒ නිසා තමයි බයිබල් සබ් කියලා දාගත්තේ. ඕකේ කියලා දුන්නා. ඊට පස්සේ ඔයාලා බා ගන්න පුළුවන් මේක ප්‍රීසෙට් එකක් විදිහට හැදිලා තමයි තියෙන්නේ මෙතන. මේකේ සීන් එක කියන්නේ දැන් මෙතන ප්‍රීසෙට් එකක් වගේ තිබ්බර මේක අපි ආයෙත් තව ප්‍රොජෙක්ට් එක පාවිච්චි කරන මේ සබ්ටයිටල් එක ගියාම මේක හොයාගන්න බැරි වෙනවා. ඒකට අපි කරන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් පැනල් එකට ගියාම තියෙන අපි හදාගත්ත ප්‍රීසෙට් එක. මේක රයිට් ක්ලික් කරලා export text styles කියලා දීලා මේක දී ගන්න ඕනේ අපි කවන්න අපි නිකන් මෙතන දාගමු දැනට මේ මම කියන ලොකේෂන් එක මේ විදිහට මේ අපි නමක් දීලා export එක දී ගන්න ඕනේ මොකක් හරි තැනක ලොකේෂන් එක සේව් කර ගන්න ඕනේ. සේව් දුන්නා. ඊට පස්සේ ඒක සේව් වෙනවා. අපි ගිහලා බලමු මේක මෙන්න තියෙනවා මේ විදිහට තමයි මේ text preset file එකක් export එකක් විදිහට save වෙලා තියෙන්නේ. මේක දැන් අපි වෙන project එක පාවිච්චි කරනවා නම් අපි කරන්න ඕනේ file ගිහලා අපි අලුත් project එක open කරගමු මාටිනි වීඩියෝ එක. දැන් මේකේ subtitles වලට ගිහිල්ලා අපි track style එක බැලුවම මේක තියනවාද කියලා මුකුත් පේන්නේ නැහැ අතට. අපි කරන්න ඕනේ ඊට පස්සේ ගිහිල්ලා මේ අපි export කරගත්ත එක ඇදලා මෙහෙම project panel එකට දා ගන්න ඕනේ. project panel එකට දාගත්තට පස්සේ අපිට බා ගන්න පුළුවන් මෙන්න තියෙන අමු edits එකේ Bible sub preset එක. ඊට පස්සේ මේක select කරපු ගාම ඒක වැදුනා මෙතන ඇවිල්ලා. ඔහොම තමයි subtitle preset එක හදාගෙන ඒක අපි වෙන projects වලත් පාවිච්චි කරනවා. මොකක්ද ඉක්මනින් ඉගෙන ගත්තා නම් අපේ subscribe එක දාලා support එකක් දෙන්න. ජය වේවා.